අම්මේ මේ කෙල්ලෙක් මේ කෙල්ලෙක් කෙල්ලෙක් කවුද කෙල්ලේ කොහෙක් කෙනෙක්ද වයස කීයද මුළු නම මොකද්ද උසයිද කොටයිද මහතයිද කෙට්ටුයිද සුදුයිද තලෙලුයිද පෝස්ටල් කෝඩ් එක මොකද්ද කේන්දරේ ගෙනාවද කෙල්ලගේ මොන ස්කෝල්ටද ගියේ දෙමෝපියෝ කොහමද හොඳයිද අපිට ගැලපෙනවද ඒ තාත්තා පබ්ලික් එකේ පොලිටික්ස් කතා කරනවද අන්න හරි හොඳට ඩ්‍රින්ක් එක එහෙම දාන ඇතිනේ නේ සිංදු කියලා ඩාන්ස් කරලා එහෙම ඉන්ස්ටාග්‍රෑම් වල ෆලෝ බෑක් කරන්න කී දෙනෙයිද 20 දෙනෙයිද 30 දෙනෙයිද 40 දෙනෙයිද ඔන්ලි රසිකයෝ account එකක් තියනවද පැවැද්දට හම්බෙන්නේ මොන වගේ අක්කර ගණන් තියෙන වතුද පොල්ද රබර්ද තේද සපරේට වචන කීයක් විතර කතා කරනවද කටේ සද්ද මට වඩා වැඩිද වැඩිම කණ්ඩාස ගෙදරින්ද කඩෙන්ද උයන්න පුළුවන් මාස්ටර් ෂෙෆ් ඇප්ලයි කරලා තියනවද ඒ අම්මලා තාත්තලා උඹව දැකලා තියනවද උඹ මෙහෙම ඉන්නේ කියලා දැක්කොත් උඹට කැමති වෙයිද මොනවාද මේ අහන විකාර නෑ මේව අහන්න ඕනේ උඹට ඕන විදිහට ඕවා කරන්න බෑ මොන මගුලද මොන විකාරද මේ ඩාඩිය මහන්සි උඹ හදාගෙන මාස 9ක් උඹ බඩේ තියාගෙන මෙහෙම දුක අපිට කතා කරන්නේ මම අම්මට පෙන්නන්න ආවේ අම්මගේ මේ කමෙන්ට්ස් වල ඉන්නවා මේ කට්ටිය මේ අම්මා කෙල්ලෙක් වගේ කියලා දාන්න ඒක පෙන්නන්නයි මං ආවේ අනේ නිකන් ඵලයන් බං යන්නේ මං කොච්චර වෙලා අම්මට කියන්න try කරනවද අම්මා කියන්න දුන්නේ නැහැ ඒ පෝස්ට් එකේ ඔක්කොම කමෙන්ට්ස් පහළට ගියාම තියෙන අම්මා ගැන මේ බලන්න මේ අපට බොඩි අර විලියම් කුමාරයා ෆ්‍රෙන්ඩ්ස් විලියම් ඊයත් කමෙන්ට් කරලා ෆේක් account එකේ වැඩේ හරි අම්මගේ කට්ටියගේ දාලා තියෙන කමෙන්ට් චන්ඩිමාල් මල්ලිත් දාලා චන්ඩිමාල් මල්ලි මොනවාද මේ චන්ඩි අක්කා මේ මං කියන අයියා මේ දාලා තින්නේ පැතුම් දැන් ඉතිරිලා ඔබ කෑල්ලක් වගේ සෙක්සි වීලා කියලා දාලා මේ මරුවනේ මේ අර අම්මා දැන් ටිකට කලින් කිව්වේ දේවල් වගේ මොකක් ගැනද අර දැන් කියාගෙන ගියේ ඒවා අම්මී ඔය ඇත්තටමද කිව්වේ නෑනේ මම නිකන් කිව්වේ මේ කඩේ අක්කගේ දුව ඔව් අස්සනයි මොකද හිතන්නේ අම්මා කැමති මොකද්ද